සාදරයෙන් පිළිගන්නවා විසේකුරුලා ඔෆිෂියල් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මගේ බයිසිකලේ තියෙන හෝන් එක ගැන වීඩියෝ එකක්. ඉතින් කට්ටිය මගෙන් අහලා තිබ්බා හෝන් එකේ ප්‍රයිස් කොහමද, හෝන් එක සද්දෙයිද, හෝන් එකේ වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් ඔන්න අද මං අරන් ආවා මේ වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එකෙන් මේ සේරම ගැන කතා කරනවා. ඔයාලා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට මන් දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මෙන්න මේක තමයි හෝන් එක. ඉතින් මම මේක හයි කරලා තියෙන්නේ මගේ බයිසිකලේ ෂීට් එක යටට කේබල් ටයි දාලා තමයි මම මේක හයි කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට කැමති තැනක හරි කරගන්න පුළුවන්. මගේ බයිසිකලේට හරියන තැන මෙතනින්ද මම මෙතනින් හයි කරගත්තා. ඉතින් යාළුවනේ මේක හයි කරන තැනට මෙන්න මේ විදිහේ යකඩ බ්‍රැකට් එකක් එනවා. මේක තනිකර යකඩ තියෙන්නේ. මේක යකඩින් තමයි හදලා තියෙන්නේ. ඒ වුණාට හෝන් එක ප්ලාස්ටික් යාළුවනේ. ඉතින් යාළුවනේ මේ හෝන් එක වැඩ කරන්නේ වෝල්ට් 12න්. ඉතින් මේ රතුයි කළුයි වයර් දෙකක් ඕගොල්ලන්ට පේනවා ඇති මේ හෝන් එකේ ඉඳන් ඇවිල්ලා තිනවා. ඒ තමයි මේ හෝන් එකට කරන්ට් එක දෙන වයර් දෙක. මේ වයර් දෙකේ රතු පාට වයර් එක තමයි ධන වයර් එක, කළු පාට වයර් එක තමයි ඍණ වයර් එක. ඉතින් මේ වයර් දෙක කෙලිම අපේ බැටරිය ධන ඍණට හයි කරගන්න තියෙන. රතු එක ධනටයි, කළු එක ඍණටයි. ඒ විදිහට තමයි මේ හෝන් එක යාළුවනේ හයි කරගන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ හෝන් එක මේ දාලා ඉන්නේ මෙන්න මේ විදිහේ පෙට්ටියක. මේ පෙට්ටිය ඇතුලේ තමයි මේ හෝන් එක එන්නේ. මෙන්න මේ විදිහේ පෙට්ටියක් ඇතුලේ තමයි මේ හෝන් එක දාලා එවන්නේ. ඉතින් යාළුවනේ මේ හෝන් එකේ ගාන ගැන කතා කළොත් මේක උනා 1400ක් අපේ පැත්තේ. ඕගොල්ලෝ පැත්තේ ගාන මීට වඩා අඩුයිද කියන්න දන්නෙත් නැහැ, වැඩිට ගියත් දන්නෙත් නැහැ. අපේ පැත්තේ ගාන තමයි මං කිව්වේ. මේ හෝන් එකේ ඕගොල්ලන්ට පේනවා ඇති යාළුවනේ හෝන් එකේ ඉඳන් කළු පාට ටිකක් මහත වයරයක් ඇවිල්ලා තිනවා. ඒ තමයි අපේ ස්විච් එකේ වයර් එක. ඒක කෙලින්ම හයි වෙලා තියෙන අපේ ස්විච් එකට. ඒකත් මම දැන් පෙන්නන්නම්. ඉතින් මේක තමයි යාළුවනේ හෝන් එකේ ස්විච් එක. මම දැන් ඕගොල්ලන්ට හෝන් එක ගහලා පෙන්නන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ හෝන් එකේ ශබ්ද තුන තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක ගැන ඕගොල්ලන්ට මොකක්ද හිතෙන්නේ? ඉතින් ඕගොල්ලන්ට හිතෙන දේ කමෙන්ට් එකකින් දාන්න යන්න. ඉතින් මගේ බයිසිකලේ ඕන වීඩියෝ ඕගොල්ලන්ට තියෙනවා නම් කමෙන්ට් එකකුත් දාන්න යන්න. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහිල්ලා එන්න.